ගෙදර දොරේ භාවිතා වන උපකරණ හා සම්බන්ධ වචන N5 වචන. ඉසු පුටුව, සුකුවේ මේසය, තේබුරු මේසය, බෙද්දෝ බෙත්තෝ කියලත් කියන ඇඳ, ෆුතොන් මෙට්ටය ජපන් විදි ෆුතොන් කියනවා බිම එළන මෙට්ටය සහ ඇඟට උඩින් දාන මෙට්ටය. තෝ දොර, දොවා දොර, මදෝ ජනේලය, හොන්දන පොත් රාක්කය, තන රාක්කය, පොස්තෝ ලියුම් පෙට්ටිය, කගි යතුර, කස කුඩ කුඩය, කබන් බෑගය, නිම්ත ගමන් මල්, හකෝ පෙට්ටිය, කබින් මල් පොච්චිය, කප්පු කෝපය වීදුරු, ස්පූන් හැන්ද, නයිහු පිහිය, ෆෝකු ගෑරුප්පුව, හෂි කෑම කන කෝටු, හයිසර ඇස්ට්‍රේක් සිගරට් බොනකොට දාන අලු බඳුන, ඔසර පිඟාන් සමන් බද්දාන පොඩි කෝප්පය, සෙක්කෙන් සබන්, ඔහුරෝ නාන ටබ් එක, මච්චි ගිනිකෝරු ගිනි පෙට්ටි, රජියෝ රේඩියෝ, රේසෝකෝ ශීත කරන, කමෙරා කැමරාව, දෙංචි බැටරි, ගිටා ගිටාරය, පියානෝ පියානෝ, ස්තෝබු කාමර උණුසුම් කරන විදුලි උදුර නැත්තම් බෝබිතෙල් වලින් වැඩ කරන ඒවාත් තියෙනවා ස්තෝබු. තේපු රෙකෝදා ටේප් රෙකෝඩර් එක, තේපු ටේප්, රෙකෝඩෝ රෙකෝඩින්, තෙරෙබි ටීවී, කොම්පියුටර් කම්පියුටර්, පසොකොන් PC එක කම්පියුටර් එක, එයාකොන් AC එක, දෙන්නවා දුරකථන. ප්‍රවාහනය හා සම්බන්ධ වචනත් කරනවා. ජිතේන්ෂා බයිසිකලය, පාපැදිය, තකුෂී ටැක්සිය, කුරුම කාරය වාහනය, පොදුවේ ජිප් එකක් වෑන් එකක් වගේ කුරුම කියන්න පුළුවන්. ජිදෝෂා ඒත් කාර් එක, ඔටෝමොබයිල් කියන අදහස. බසු බසය, දේන්ෂා විදුලි දුම්රිය, හුත්සූ දේන්ෂා සාමාන්‍ය මන්දගාමී කෝච්චි දුම්රිය, කියුකෝ දේන්ෂා ශීඝ්‍රගාමී දුම්රිය, තක්කියු දේන්ෂා විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය, චිකතෙත්සු උමන් දුම්රිය, ශින්කාන්සෙන් බුලට් ට්‍රේන් එක, බන්සෙන් කියලා කියන වේදිකාව කියනකොට පාවිච්චි කරන ඉචිබන්සෙන් පළවෙනි වේදිකාව, හිකෝකි ගුවන් යානය, හුනේ නැව, අරුයිතේ පයින්, කෝත්සු රථවාහන ප්‍රවාහන වගේ අදහසක්, ට්‍රැෆික් කියන අදහස. රශ්ෂු කාර්ය බහුල වෙලා, රෂ් අවර්ස්, මිචි පාර මාර්ගය, කෝසතෙන් හතරමං හන්දිය, චින්ගෝ හෂි පාලම.